ආයුබෝවන් යාළුවනේ අදත් ආවා ඔයාලට ලස්සන ගීත කතාවක් අරගෙන. අපි අහමු. ජම්පරයක් ඇඳගෙන අවුරුදු ගාණක් මේ කූඩුවෙන් එළියටවත් බලන්න නැතුව මං ඉන්නවා. දැන් මට වැරදු තැන් හොඳට තේරෙනවා. ඒත් සමහර දේවල් අපේ ජීවිතවලට එන්නේ පරක්කු වෙලා. දැන් කිසි දෙයක් අලුතෙන් හදන්න බෑ. දුක වේදනාව කලකිරීම මේව විතරයි මට දැන් උරුම. අම්මා කියපු දේවල් ඇහුවනම් එකපාරක් අනේ නංගී මල්ලි වැඩිහිටියෝ කියන දේවල් කෙල පිටක් වගේ අහක දාන්න එපා. මොහොතක් නැවතිලා හිතන්න. ආදරෙන් දෙයක් කියන්න කවුද නැද්ද කියලා. යාළුවෙක්ව රවුමක් ගහන්න යද්දි අපිට එක ලොකු සතුටක් වුණා. පුංචි පුංචි හොරකම් වලින් මාර විනෝදයක් වින්දා. යාළුවෝ කියද්දි මේ තමයි අපේ ජීවිතේ සමහර දේවල් බලෙන් ලබා ගන්න එක තමා කියලා. ඒක තමයි ඇත්ත කියලා එදා පිළිගන්න මොහොතකටවත් පසුබට උනේ නැහැ. හැම වැරදි වැඩක් ඉස්සරහට මගේ නම ගෑවෙද්දි මාව ඉස්සරහට දාද්දි මේ යාළුව කරන්න වැරදි දෙයක්ද කියලා මට එදා හිතුනේ නෑ. කාටවත් බය නැති ඕනම දෙයක් කරන්න පුළුවන් මට විතරයි කියලා මං හිතාගෙන හිටියා. අම්මා අඬලා කියද්දි පුතේ උඹ ගැන නරක ආරංචි යනවා. ඕවට යන්න එපා. මොකක් හරි රස්සාවක් කරලා ගෙදර ඉන්න කියලා මං කලේ ගෙදරින් යන එක. ඒ ආපු මම වැඩිපුරම හිටියේ කැලෑවල. යාළුවෝ මාව ගෙදරටවත් ගෙන්න ගන්න බය වුණා. ඒත් මං උන් ගැන වැරදියට හිතුවේ නෑ. මොකද මං කරන ඕන වැඩක උනුත් හිටියා. මහා ලොකු හොරකමකින් පස්සේ අපුව පොලිසියට ආව වුණාම පොඩි දඬුවම් උන්ට දෙනකොට ලොකුම දඬුවම මට ලැබුණා. මරණ දඬුවමට මං බය නෑ. හැබැයි මගේ අම්මාව මතක් වෙද්දි මගේ පපුව ආවන්නේ. දස මාසයක් කුසේ තියාගෙන හදා වඩපු අම්මගේ කීම ටිකක්වත් ගණන් ගත්තනම් අද මට මෙහෙම වෙන්නේ නෑ. අද යාළුවෝ කවුරුත් නෑ. මෙහෙම කරමු කියපු කිසි කෙනෙක් අද මගේ ළඟ නෑ. තව කීප දවසකින් මට උරුම පෝරකය විතරයි. මල්ලි නංගී කවදාවත් වැරදි ඇසුර පිළිගන්න එපා. ඒ වගේ තේරිලා හරි වැරද්ද තෝරගන්න. සමාජයෙන් විතරක් නෙමෙයි හැම කෙනෙකුගෙන්ම වෙන් වෙලා කොන් වෙලා ඉන්නකොට තමයි හැම දෙයක්ම තේරෙන්නේ. එතකොට අපිට කරන්න කිසිම දෙයක් මේ ලෝකෙ ඉතිරි නෑ. ජීවිතේ සමහර තැන් ඔහොමයි පුතේ. හොඳට කල්පනා කරන්න. ඕනම තැනකදී වරදින්න පුළුවන්. ඉඩකඩ වැඩි. ඉතින් අපි ආපහු හමු වෙමු. සුබ දවසක් ඔයාලට.